හරිම පුදුම පහන. මිනිස්සෙකුගේ වටිනාකම මනින්නේ කොහොමද? ඔහු ඇඳගෙන ඉන්න රත්තරන් ඇඳුම් වලින්ද නැත්නම් ඔහුට තියෙන බලයෙන්ද? මේ කතාව රත්තරන් වලට වඩා වටින හදවතක් තිබුණු පාරේ ජීවත් වුණු දුප්පත් තරුණයෙක් ගැන. ඒ වගේම ලෝකයේ තියෙන ලොකුම මායා බලයටවත් මිනිස්සෙකුගේ සැබෑ අවංකකම යටපත් කරන්න බෑ කියලා කියා දෙන කතාවක්. අග්‍රබා කියන කාර්යබහුල නගරේ ඇලඩින් කියලා දුප්පත් අනාථ තරුණයෙක් හිටියා. එයා ජීවත් වුණේ කෑම ටිකක් හොරකම් කරලා. පිටතින් එයා හොරෙක් වගේ පෙනුනත් එයාගේ හදවත රත්තරන්. එයා හොරකම් කරපු කෑම පවා බඩගින්න ඉන්න පොඩි ළමයින්ට දුන්නා. දවසක් අද්භූත මායාකාරයෙක් ඇලඩින්ව හොයාගෙන ආවා. ඔහු ඇලඩින්ව ඈත කාන්තාරයක තියෙන වැලිවලින් හැදුණු මහා සිංහයෙකුගේ හැඩය තියෙන බියකරු ගුහාවකට එක්කන් ගියා. ඇතුළට ඵලයන්. කොල්ලෝ ඇතුළට ඵලයන්. ඇතුළේ තියෙන කිසිම රත්තරන් කාසියකට අත තියන්න එපා. මට ආරම් වරෙන්. ඒ පරණ තෙල් පහන විතරක්. ඉතින් ඇලඩින් පහන ගත්තා. ඒත් ගුහාව කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. මායාකාරයා ඇලඩින්ව බේරගත්තේ නැහැ. ඔහුට ඕනේ උනේ පහන විතරයි. ඇලඩින් පහනත් එක්කම ඒ කළුවර ගුහාව ඇතුලේ හිර වුණා. ස්වාමීනි, මම මේ පහනේ භූතයා. ඔබේ ප්‍රාර්ථනා 3ක් ඉටු කරන්න මම සූදානම්. ඇලඩින්ට අදහගන්න බැරි වුණා. ගුහාවෙන් එළියට ආපු ඇලඩින්ට ලොකු හීනයක් තිබුණා. ඒ තමයි රජකුමරිය ජස්මින්ව විවාහ කරගන්න එක. ඒ දුප්පත් කොල්ලෙක්ට කුමරියක් දෙන්නේ නැති නිසා ඔහු තමන්ගේ පළවෙනි ප්‍රාර්ථනාව කළා. ජිනි, මාව ගොඩක් සල්ලි තියෙන බලවත් කුමාරයෙක් කරන්න. ඇලඩින් අලි කුමාරයා විදිහට රත්තරන් මුතු මැණික් පිරුණු මහා පෙරහරකින් මාලිගාවට ගියා. ඔහු හිතුවේ සල්ලි දැක්කම ජස්මින් කුමරිය කැමති වෙයි කියලා. ඒත් ඇය මේ බොරු සෝබනවලට රැවටුනේ නැහැ. ඔයා හිතාගෙන ඉන්නේ මම සල්ලිවලට ගන්න පුළුවන් බඩුවක් කියලාද? මට ඕනි සල්ලි තියෙන කුමාරයෙක් නෙවෙයි. අවංක හදවතක් තියෙන මිනිස්සෙක්. ඇලඩින්ට තේරුණා තමන් ලොකු වැරැද්දක් කළා කියලා. තමන්ගේ සැබෑ තත්වය හංගල බොරු කළොත් කවදාවත් සැබෑ ආදරය දිනාගන්න බෑ කියලා ඔහුට තේරුණා. ඒත් ඇත්ත කියන්න කලින් අර නපුරු මායාකාරයා පහන හොරකම් කළා. මායාකාරයා ජිනීකින් ප්‍රාර්ථනා කරලා ලෝකයේ බලවත්ම රජ වුණා. ඔහු ඇලඩින්ගේ බොරුව හැමෝටම පෙන්නලා ඔහුව මාලිගාවෙන් එළියට විසි කළා. දැන් ඇලඩින් ගාව මුකුත් නැහැ. සල්ලි නැහැ, බලය නැහැ, මැජික් පහනකුත් නැහැ. ඒත් ඇලඩින් පරාද වුණේ නැහැ. ඔහු තේරුම් ගත්තා ඔහුගේ සැබෑ බලය තියෙන්නේ මැජික් පහනින් නෙවෙයි, ඔහුගේ මොළයේ සහ ඔහුගේ ධෛර්යයේ කියලා. ඔහු ආපසු මාලිගාවට ආවා. මායාකාරයා එක්ක සටන් කළේ බලයෙන් නෙවෙයි, බුද්ධියෙන්. ඔබ කොච්චර බලවත් වුණත් වැඩක් නෑ. උඹට වඩා ජිනී බලවත්. උඹ හැමදාම ජිනීට දෙවෙනියා. බලයට කෑදර වුණු මායාකාරයා ඒ උගලට හුණා. ඔහු තමන්ව ලෝකයේ බලවත්ම ජිනී කෙනෙක් කරන්න කියලා ප්‍රාර්ථනා කළා. ඔහු බලවත් වුණා. ඒත් ජිනී කෙනෙක් වුණු නිසාම ඔහුව වෙනත් පහනක් ඇතුලේ සදාකාලිකවම හිර වුණා. අවසානයේ ඇලඩින්ට එක ප්‍රාර්ථනාවක් ඉතුරු වෙලා තිබුණා. ඔහුට ආයිත් කුමාරයෙක් වෙන්න තිබුණා. ඒත් ඔහු ඒ ප්‍රාර්ථනාව තමන් වෙනුවෙන් පාවිච්චි කළේ නැහැ. ජිනී, මගේ 3වෙනි ප්‍රාර්ථනාව මම ඔයාව නිදහස් කරනවා. ඇලඩින් තමන්ගේ සැබෑ අවංකකම ලෝකයටම පෙන්නවා. තමන්ට ලැබුණු අසීමිත බලය අනුන්ගේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කළා. ජස්මින් කුමරිය ආදරය කළේ
ඒ අවංක අහිංසක ඇලඩින්ටයි. සල්ලි, බලය, රත්තරන් මේවා එක දවසකින් නැතිවෙලා යන්න පුළුවන්. ඒත් ඔබේ ඇතුලාන්තයේ තියෙන අවංකකම සහ ඔබේ සැබෑ ස්වභාවය ඒක තමයි මේ ලෝකයේ තියෙන ලොකුම මැජික් එක. ඉතින් මේ වගේ තව ලස්සන කතන්දර අහන්න කැමති නම් අපේ ගෙදර YouTube නාලිකාව මේ දැන්මම සබස්ක්‍රයිබ් කරන්න.